දැන් ලැබුණු පුවතක්. මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 5 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු බෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැහැ. මගේම විදිහට ෆිට වෙන ෆිට්ස් එක්ක මම හොඳටම කම්ෆර්ටබල්. කොරෝනා දුරලීමට සටන් වදින පුද්ගලයින්ට වැඩ කරන ජනතාව සහාය දිය යුතුයි. මෙතෙක් ලොව පිළිගත් විවෘත ආර්ථිකය කොරෝනා වසංගතයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බවත්, ලංකාවේ ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතු බවට වන පාඩමක් කියා දී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. රැකියා සුරක්ෂිත කරමු, ජීවත් වීමේ අයිතිය රැකදෙමු යන්න මෙවර මේ දිනේ තේමාව විය යුතුයයි තමා විශ්වාස කරන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ දහස් ගණනකගේ රැකියා පිළිබඳව බරපතල ව්‍යාකූලත්වයක් මෙන්ම ජීවත් වීමේ අරගලය දැඩි අරගලකාරී තත්වයකට පත්ව ඇති බවයි. මේ අවස්ථාවේ බරපතල ජීවන අර්බුදයකට මුහුණ පා සිටින වැඩ කරන ජනතාව වෙනුවෙන් සහන සහ පහසුකම් සැපයීම ආණ්ඩුවේ අත්‍යවශ්‍ය වගකීමක් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ දිවි පරදුවට තබා සේවය කරන සියලු පුද්ගලයින්ට උත්තමාචාරයද පුද කරමි. අවධානයෙන් සිටිමු. ඩෙන්ගු නසමු. වගේ බලන්නකෝ මාදනා සඳක් වගේ දිලෙන්නකෝ හොරේ පුරා පෙමක් නිසා විඳින්න එපා වේදනා අලුත් වසන්තයක් ඇවිල්ලා ගියා මල මිලාන වේදෝ සිත හඬා වැටේදෝ මල මිලාන වේදෝ සිත හඬා වැටේදෝ ඒකත් ඉවරයි. ගොල්ලේ විලේ රිති සිනාන කයිදෝ සරුංගලේ නම්බරේ ඇදී ගියාදෝ ලියුම්ගෙන කුරුල්ලනුත් කමෙන් ගියාදෝ නෙළුම් මලේ අනේ ඔය කොහේ ගියාදෝ මල නිලා ගනීදෝ පර වෙලා ගියාදෝ මල නිලා ගනීදෝ පර වෙලා ගියා මලක් පතේ බලන්නකෝ මාදනා හෙලෝ අක්කේ මේ වැඩක් නැද්ද? නෑ ඒක හරි ගියේ නෑනේ. ඔව් කොණ්ඩම් නැතුව කරන්න අහනවා. නෑ මන් දන්න ක්ලයන්ට් කෙනෙක්. කොහොමද මේ වෙලාවේ මේ මිනිස්සු බොරදියේ මාළු බා ගන්නවනේ අනේ. ඔව් මේ චමරි පස්ස පැතර කරන්න දීලා කවදාවත් කරන දෙයක්ද කියන්නකෝ. කොණ්ඩම් ඕනේ නෑනේ. චමරි කියනවා පස්ස පැත්තෙන් මේ ළමයි හිටින්නේ නෑනේ එහෙම කියලා. ඔව් අක්කේ මේ බෙහෙත් ගන්නවා. නෑ දෙවෙනි ඉන්ජෙක්ෂන් එකත් ගැහුවා. ඔව් මේ මුන් HIV වලට වැඩිය කොවිඩ් වලට බයයිනේ. නෑ අක්කේ එහෙම මේ බෙහෙත් වල ප්‍රශ්නයක් නෑ. මම බෙහෙත් ගෙන්න ගත්තා. ගෙදරට STD එකෙන් ආවොත් අපේ අම්මට පිස්සු හැදෙයි. නෑ අක්කේ මේ අර අපේ පොසිටිව් වෙච්ච අයගේ ආයතනයක් තියෙනවනේ. ඔව් ඒකෙන් මාස 3කටම මං හරියන්න බෙහෙත් ගෙන්න ගත්තා. නව කොරෝනා වෛරසය ඔව් බෙහෙත් බොන හින්දා මගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ නෑනේ. ඒ වුණාට ඉතින් මේ
තෛල හරහා මං කොන්ඩම් දාලා කරමු කියලා කිව්වේ උන්ගෙන් මට මොනව බෝ වේද කියලා දන්නේ නැහනේ. මගින් සහ කැස සමග වාතයට මුසුවන කෙළ ඔව්. විදිහකින් තව කෙනෙකුට නෑ අක්කේ කීය දෙනවා කිව්වත් නැමෙන්න හොඳ නෑ. උගුරේ වේදනාව No condom, no sex. එච්චරයි. රෝගය වළක්වා මේ ගැනීමට උන් ඔය එහෙම රිංගලා මොනව හදාගෙන ඉද කියලා අපි දන්නවද? දීර යොදා ගනිමින් හෙට උදේට ලොක්ඩවුන් එක නතර කරනවා. අනේ අම්මේ මං කෝල් එක සල්ලි හොයාගත්තද? අනේ අර පොඩි නාංගිගේ පොඩි එකාට කිරි පැකට් එකක් ඕනේ වෙලා. අනේ කිරි පිටි ගන්න සල්ලි තියෙනවා අම්මේ. ඔබට අසනීප තත්වයන් ඇතනම් නිවසේ රැඳී සිටීමට වග බලා ගත යුතුයි. එමෙන්ම මේ දිනවල පොදු සහ සෙනක ගැවසෙන සහනවල සිටීම හැකිතාක් අවම කළ යුතු වනවා. මුදල් ස්පර්ශ කිරීමෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් සහ ATM යන්ත්‍ර භාවිතයෙන් පසු දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. අසනීප තත්වයෙන් යුතු අය කමුවට යන්නේ නම් දෙදෙනා අතර අවම මීටරයක පරතරයක් තබා ගැනීම ඉතා වැදගත්. ඔබ උණ සෙම්ප්‍රතිශා වැනි රෝගී ලක්ෂණ පෙන්눔 කරන්නේ නම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතු වනවා. ඒ අතර ඔබ විදේශගතව සිට පැමිණියේ නම් හෝ එවැන්නෙකු සමීපව ඇසුරු කළ අයෙකු නම් ඒ බව නොසඟවා වහාම ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගත යුතුයි. මගේ විශ්වාසය මැක්සිස්. මගේම විදිහට ෆිට් වෙන ෆිට්ස් එක්ක මම හොඳටම කම්ෆර්ටබල්.